ජාතක කතා 548න් 500ක් විතරම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අපේ බුද්ධ ශාසනයේ අතර. එතකොට බුදු කෙනෙක්ගේ ශාසනය නැති වුණාට පස්සේ තව බුදු කෙනෙක්ගේ ශාසනයට තියෙන අවුරුදු ගණන් කරන්න බෑ. මම මේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ නම් මේ යුගයේ අතෑරිච්ච ගමන් ආය ඔයාලගේ අතින් සෑයක් හැදෙන හෝ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක හෝ ආය ඔය කටින් කියවෙන්න අවුරුදු මෙච්චර යයි කියලා අවුරුදු ගාන කියන්න බෑ. මේ බුද්ධ ශාසනය අවසන් වුණාම ධාතු සෑයවල ඔක්කොම ගරා වැටෙනවා. අතුරුදහන් වෙනවා. බෝධීන් වහන්සේලා ඔක්කොම අතුරුදහන් වෙනවා. ඊළඟට සෑයවල් නැහැ, ධාතුන් වහන්සේලා නැහැ. සාදු හඬ නැහැ. පිරිත් හඬ නැහැ. සංඝයා දකින්න නැහැ. හේවිසි හඬ නැහැ. සඳුන් කූරු සුවඳ නැහැ. සුදු ඇඳගෙන මිනිස්සු බණ අහන්න යනවා නැහැ. මේ වාගේ ධර්මශාලාවල බණ ඇහෙනේවා නැහැ. කොච්චර කාලයක් ඒක නැද්ද? ගණන් කරන්න බැරි තරම් අවුරුදු. ඒ නිසා කාට හරි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අදහෙට පහළ වෙයි කියලා ඒ මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න අදහෙට පහළ වෙන්නේ නැහැ. ගොඩාක් කාලයක් යන්න ඕන. බොහෝ කාලයක් ඇවෑමෙන් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙන්නේ. ඒ නිසා මේ අවසාන යුගයේ පැල් බැඳගෙන පින් කරන්න කාලයක්. විහෙර විහාර ස්තූප ඉදිකිරීම හොයාගෙන ගිහිල්ලා තමන්ගේ අතින් gadol තියතියා සෑවැල් බඳින්න කාලයයි. පැය ගණන් වරු ගණන් බණ අහන්න කාලයයි. මක්නිසාදයක් මේ අවසාන පින් කරන යුගයයි. මෙතනින්වත් පිරිසක් ගැලවිලා આવොත් එච්චර. ඒ නිසා ඔය දුර්ලභ බව මතක් කරමින් මේ විහෙර විහාර කරවනවා කියන එක ඔයාලා හිතන්න එපා මේක විලාසිතාවක් කියලා. මේක විලාසිතාවක් නෙවෙයි. පින් කරගන්න ලැබුණ අවසාන අවස්ථාව.